ඔයා දන්නවද මේ pronouns කියන lesson එක කොච්චර වැදගත්ද කියලා? මේකේ distributive pronouns කියලා වර්ගයක් තියෙනවා. එතනදි කතා කරන්නේ මේ each, either, neither කියන වචන තුන ගැන. මේවා ඉංග්‍රීසි වල ලොකු අදහසක් ප්‍රකාශ කරගන්න පුළුවන් වචනයක්. මේ each කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මොනවා හරි දෙයක් වෙන වෙනම කියන අදහස. ඒ කියන්නේ එක් කෙනාට කියන අදහස. උදාහරණයක් බලන්නකෝ. Each was given a gift. එක් අයට තෑග්ගක් දුන්නා. වෙන වෙනම each කියලා කියන්නේ වෙන වෙනම එක් අයට. එතකොට each of the boys has a book. පිරිමි ළමයි එක් අයෙකුට පොතක් තියෙනවා. පැහැදිලිනේ? දැන් මේක හරි මරු. ඒ කියන්නේ අපිට පුළුවන් එක අයට ගෙවල් වෙන වෙනම තියෙනවා. එක අයට වෙන වෙනම නඩු වැටිලා තියෙනවා. මෙන්න මේ වගේ බර අදහසක් මේ each කියන එක පාවිච්චි කරලා හරි ලස්සනට කියන්න පුළුවන්. ඒ වගේම either කියලා කියන්නේ මොකද්ද? either කියලා කියන්නේ දෙකෙන් එකක් හරි කියන අදහස. ඒ කියන්නේ either is correct. දෙකෙන් එකක් හරි. either is correct. දෙකෙන් එකක් හරි. You can choose either. ඒ කියන්නේ ඔබට දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. දැන් මේ වගේ අදහසක් මේ වගේ වචනයක් දන්නේ නැතුව කියනකොට කොච්චර අමාරුද කියාගන්න. කොටින්ම කිව්වොත් කියාගන්න බැරි තරම් අමාරුයි. හැබැයි මේ either neither වගේ වචනයක් ඉගෙන ගත්තොත් මේ වගේ අදහසක් කිසිම ගේමක් නැතුව කියන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ neither කියන අදහස. එහෙම නැත්නම් neither කියලාත් අපි කියනවා. neither කියලා කියන්නේ දෙකෙන් එකක්වත් නැහැ කියන අදහස. බලන්න උදාහරණේ. neither was ready. දෙකෙන් එකක්වත් සූදානම් නැහැ. Neither of them came. ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් ආවේ නැහැ. පේනව නේද? මේ වචනවල වචනේ පොඩි වුණාට දෙන්න පුළුවන් අදහසේ ප්‍රබලත්වය කොච්චරද කියලා. right. මේ වගේ ලස්සන පාඩම් අපි අපේ පන්තිවලදී හරිම පිළිවෙලකට උගන්වනවා. ඇවිල්ලා බලන්නකෝ. පැටලිච්ච ඉංග්‍රීසි ටික හරිම ලස්සනට ගොඩ දාගන්න පුළුවන් වෙයි.